අපි දැන් ඉන්නේ උස්බෙකිස්තානයේ බුකාරාවල. අපි ආව ලියාබි හවුස් කියලා තැනකට. මෙතන ලියාබි හවුස් කියන එකේ තේරුම පොකුණ ගාව කියන එක පර්ෂියන් ලැන්ග්වේජ් එකෙන්. මෙතන පොකුණක් තියෙනවා. ඊට පස්සේ පොකුණ වටේට කැෆේස් තියෙනවා. මෙතන ලෝකල්ස් වගේම ටුවරිස්ට්ස් තියෙනවා. ලන්ච් එකට වගේ තමයි ගොඩක්ම ඉන්නේ. මෙතන මල්බෙරි ගස් තියෙනවා. ඊට පස්සේ ඒවයි මෙහෙවන ඉඳගෙන කන්න පුළුවන්. මෙතන හරිම ලස්සන වගේම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. මෙතන ලොකු හිස්ටොරිකල් වැලියු එකක් තියෙනවා. මේක හදන්නේ 1620 ගණන් වල. මෙතන සිල්ක් රෝඩ් එකේ මේන් ඩෙස්ටිනේෂන් එක. සිල්ක් රෝඩ් එකේ යන අය මෙතන කන්න බොන්න වගේම නාන්න වගේ දේවල් වලට මේ වෝටර් ෆවුන්ටන්ස් ඒකට මේ හරිය තිබ්බ දේවල් යූස් කරලා තියෙනවා. අපි මෙතනට ආවේ ලන්ච් එකට. මෙතනදී අපි ඩිසයිඩ් කරා බුකාර ප්ලෝ එකක් try කරන්න. මෙහි ප්‍රධාන කෑම ප්ලෝ කියලා මම කලින් වීඩියෝස් වලත් කිව්වා. මේ පොන්ඩ් එක වටේට මේන් බිල්ඩින්ග්ස් 3ක් තියෙනවා. මේ බිල්ඩින්ග්ස් 3න් දෙකක්ම මඩ්‍රස් දෙකක් තමයි තිබිලා තියෙන්නේ. ඒවයි ඉස්ලාම ආගම උගන්වන තැන් විදිහට තමයි යූස් කරලා තියෙන්නේ. මඩ්‍රස් කියන්නේ ඉස්ලාමික් ස්කූල් කියන එක තමයි. ඊට පස්සේ අනිත් බිල්ඩින් එක යූස් කරලා තියෙන්නේ ස්පිරිචුවල් ප්ලේස් එකක් විදිහට යූස් කරලා තියෙනවා. ඊළඟට මේ හරිය ගොඩක් වෝටර් ෆවුන්ටන්ස් මේ වගේව තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ පොකුණ වටේට දැන් මේ තියෙන බිල්ඩින් වල තියෙන්නේ පොඩි ෂොප්ස් මේ වගේ බඩු ගන්න පුළුවන් ෂොප්ස් ගොඩක් තියෙනවා මෙතන මේ ඩෙකොරේටඩ් අයිටම්ස් කියන එක. මේ වගේ තවත් සෙන්ට්‍රල් ඒෂියා වීඩියෝ බලන්න ෆලෝ පන්න දාගෙන යන්න.